සියලු දෙනාටම සුබ දවසක්. මගේ නම එච්.එම්. තෙනුද කුලනිත. අද අපි ඇවිල්ලා තියෙන්නේ DBMS question series එකේ 10 වෙනි වීඩියෝ එකට. ඉතින් අද අපි බලන්න යන්නේ මෙන්න මේ එක්තරා පාසලක විදුහල්පතිවරයෙක් විසින් ඒ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු ඇතුළත් කරලා නිර්මාණය කරන ලද ටේබල්ස් කීපයක් අපිට බලන්න පුළුවන්. ඒ පාසලට ළමයි එන විදිය සහ ඒ පාසලේ ළමයි ඉන්න ස්ථාන සහ තවත් විස්තර ඇතුළත් කරපු වගු කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදුහල්පතිතුමා විසින් මේ ඩේටාබේස් එක හරියට වැඩ කරනවද බලන්න අපෙන් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න අපිට join queries පාවිච්චි කරලා විසඳන්නේ කොහොමද කියන එක තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් අපේ මුල්ම ප්‍රශ්නේ අහලා තියෙනවා select all students who study in grade 6. මෙතනදී අපිට වරහන් ඇතුළේ use join query කියලා ලියලම තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද 6 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සියලු තොරතුරු මෙතනදී ගන්න කියලා join queries පාවිච්චි කරලා. ඉතින් මෙතනදී මම Hades SQL එකේ මම ලියා ගන්නවා මෙන්න මෙහෙම select all from ඊට පස්සේ මම මෙතනදී table එක connect කරගන්නවා student ඊට පස්සේ මම මෙතනදී inner join එකක් ලියා ගන්නවා inner join එකක් ලියාගෙන ඊළඟට මම සම්බන්ධ කරනවා grade table එක ඊළඟට මම මේ table දෙක සම්බන්ධ කරගෙන මම ඔන්න එකක් දාලා සමාන කරගන්නවා grade table එකේ grade table එකේ මම සමාන කරගන්නවා ID column එක ඒ වගේම මම ඒකට සමාන කරගන්නේ student table එකේ මෙන්න මේ grade ID එක තමයි මම මෙතනදී සමාන කරගන්නේ ඊට පස්සේ අපි මෙතනදී ගන්නේ 6 ශ්‍රේණිය ළමයි ඒ හින්දා මම මෙතනදී ව්‍යා එකක් දීලා grade එක යටතේ මෙතනදී ව්‍යා එකක් දීලා grade එක යටතේ සමාන කරගන්නවා grade එකේ grade හරි මම ඇවිල්ලා තියෙනවා අපේ Hades SQL එකට මම දැන් එතන select all from ඊට පස්සේ මම student table එක මෙතනට ගන්නවා ඊට පස්සේ මම inner join එකක් මෙතනදී ගන්නවා inner join එකක් අරගෙන මම ඊළඟට grade table එක මෙතනට connect කරගෙන on එක දාලා student table එකේ මම student table එකේ grade ID එක මෙතනට connect කරගන්නවා ඒ column එක මෙතනට ගන්නවා ඊට පස්සේ මම ඒක සමාන කරනවා අපේ grade table එකේ ID එකට මෙන්න මේ විදිහට ඉතින් මෙතනදී අපිට ඕන වෙන්නේ 6 වසරේ ළමයි විතරයි ඒ නිසා මම ව්‍යා එකක් පාවිච්චි කරලා ආයවතාවක් grade table එක ගන්නවා ඊට පස්සේ ඒ grade table එකේ ID එක මම මෙතනදී සමාන කරනවා එකට අපි මේක මේක run කරලා බලමු ඔයාලට පේන මැති ඔන්න අපිට බලා ගන්න පුළුවන් student table එකේ ඉන්න grade 6 students ලගේ ඔක්කොම details අපි යමු ඊළඟ ප්‍රශ්නෙට හරි ඊළඟ ප්‍රශ්නෙන් අපිට කියනවා මෙන්න මේ පදවිය කියන ස්ථානයේ ඉඳලා බස් එකකින් එන ස්ටුඩන්ට්ස් ලගෙන් බර්ත්ඩේ එක ගන්න කියලා. ඒ කියන්නේ අපිට all details නෙවෙයි only birthday අපිට බර්ත්ඩේ එක විතරයි ඕන වෙන්නේ. පදවිය කියන ප්‍රදේශයේ ඉඳලා බස් එකේ එන ස්ටුඩන්ට්ස් ලට තමයි මෙතනදී ඉල්ලන්නේ. අපි බලමු කොහොමද ඒක ගන්න කියලා. හරි මම මෙතනදී select all එකක් දාන්නේ ඒ වෙනුවට අපිට ඕන වෙන්නේ බර්ත්ඩේ එක විතරයි. ඒකින්ද මම මෙතනදී student
කියලා ලියලා මම ස්ටුඩන්ට්ගේ බර්ත්ඩේ එක විතරක් මෙතනට ගන්නවා. ඊට පස්සේ මම මෙතනදී from එකක් දාගෙන කනෙක්ට් කරගන්නවා ස්ටුඩන්ට් ටේබල් එක. ඊට පස්සේ මම මෙතනට inner join කරගන්නවා ටේබල් එක. ඒ කියන්නේ transport ටේබල් එක මම මෙතනදී inner join කරගන්නවා මේ විදියට transport කියන ටේබල් එක. ඊට පස්සේ මම on එකක් දානවා. ඊට පස්සේ ආයෙ වතාවක් මම student ටේබල් එක අල්ලගන්නවා. ඊට පස්සේ මෙතනදී student ටේබල් එක මම අල්ලගන්නවා. ඊට පස්සේ ඒකෙන් මම transport ID එක ගන්නවා. මෙන්න මේ transport ID එක මම සමාන කරනවා transport කියන ටේබල් එකේ ID එකට. ඉතින් transport කියන ටේබල් එකේ ID එකට තමයි මම මේක සමාන කරන්නේ. අපි transport method කියලා තමයි මම මේ ටේබල් එකේ නම ලියන්නේ. මම ඒක transport කියලා මෙතන change කරගන්නවා. ඊපස්සේ මම ආයෙ query එක ලියනවා transport කියලා. transport ටේබල් එකේ ID එකට මම මේක සමාන කරගන්නවා. ඊළඟට මම තවත් inner join එකක් දාගන්නවා. අපිට ප්‍රදේශය ගන්න ඕනේ. මතද village එක ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම මෙතනට join කරගන්නවා village table එක. ඊට පස්සේ ආයෙ වතාවක් මම student table එක මෙතනට අල්ල ගන්නවා. ඊට පස්සේ මම student table එකේ village ID එක ගන්නවා. ඒ village ID එක සමාන කරනවා village table එකේ ID එකට. මම ඒකත් මේ විදියට ගන්නවා. ඉතින් ඒ විදියට ගත්තට පස්සේ අපිට කියනවා පදවිය ප්‍රදේශයේ පදවිය කියන්නේ village table එක අපි මේ විදියට ගන්නවා. village table එකේ අපි village අපි ID එක ගන්නවා. ID එක අරගෙන අපි ඒක සමාන කරනවා village ID එකට. අපි යමු village table එකට. මෙතනදී village table එකේ පදවිය කියන ප්‍රදේශය කියන්නේ ID එක අංක 1. ඒ හින්දා අපි මෙතනට අංක 1 දෙනවා. ඊට පස්සේ අපිට කියනවා බස් එක පාවිච්චි කරලා එන ළමයි තමයි ඕනේ කියලා. ඒ හින්දා මම මෙතනදී transport table එක අල්ලගන්නවා. transport table එක අල්ලගෙන ඒකේ ID එක ආයෙත් ගන්නවා. ඊට පස්සේ ඒ ID එක සමාන කරනවා බස් එකේ ID එකට. අපි බස් ID එක ගත්තොත් ඒකත් අංක 1. ඉතින් මම ඒකට අංක 1 හින්දා මෙතනට අංක 1 දීලා පස්සේ මේක එක්සිකියුට් කරනවා. අපි බලමු. ඔව් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී පදවිය ප්‍රදේශයේ බස් එකේ ඉඳලා පාසලට එන ළමයින්ගේ බර්ත්ඩේ එක අපි මේ විදියට ගත්තා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. හරි. අපෙන් ඊළඟට අහන්නේ 9 ශ්‍රේණී මිහින්තලේ ප්‍රදේශයේ ඉඳලා පයින් පාසලට පැමිණෙන ශිෂ්‍යයන්ගේ තොරතුරු ලබා ගන්න කියලා. අපි නම් බලමු කොහොමද ඒක ගන්න කියලා. අපි මේ විදියට ආයෙ වතාවක් query එකක් ලියා ගන්නවා. මෙතනදී අපි සුපුරුදු පරිදි select දෙනවා. අපෙන් ඉල්ලන්නේ students ලගේ නම්. ඉතින් අපි student table එක මෙතනට connect කරගන්නවා. ඊට පස්සේ අපි මෙතනට students ලගේ name එක අල්ලගන්නවා. ඊට පස්සේ අපි from දෙනවා. ඊට පස්සේ අපි student table එක මෙතනට ගන්නවා. අපි මේකට inner join එකක් තමයි ගන්නෙ. inner join එකක් අරගෙන අපිට කියන්නේ මිහින්තලේ ප්‍රදේශයේ ඉඳලා පයින් එන ළමයින්ගේ තොරතුරු දෙන්න කියලා. මේ වෙලාවේ මම transport table එක මෙතනට ගන්නවා. ඊට පස්සේ අපි on එකක් දීලා මම නැවත වතාවක් student table එක මෙතනට ගන්නවා. student table එකේ transport ID එක මෙතනට අරගෙන ඒ transport ID එක මම transport table එකේ මෙන්න මේ විදිහට transport table එකේ ID එකට සමාන කරනවා. ඊට පස්සේ මම ආයෙ වතාවක් inner join එකක් ගන්නවා. මේ පාර අපි connect කරගන්නේ village table එක. ඉතින් මේ විදිහට මම village table එක අරගෙන ආයෙ වතාවක් on එකක් දානවා. ඊට පස්සේ student table එක නැවත වතාවක් මම මෙතනට connect කරගන්න කටයුතු කරනවා.
ඒ ස්ටුඩන්ට් ටේබල් එකේ විලේජ් ID එක මම මෙතනට ගන්නවා. ඒ විලේජ් ID එකට සමාන කරනවා මම මෙතනදී විලේජ් ටේබල් එකේ ID එකට. ඉතින් මම මෙන්න මේ විදිහට විලේජ් ටේබල් එකේ ID එක සමාන කරනවා. දැන් තමයි වැදගත්ම පාර්ට් එක. ඒ තමයි අපිට ඕනේ මිහින්තලේ ඉඳලා පයින් එන ළමයි. ඒ නිසා අපි මෙතනදී විලේජ් ටේබල් එක කනෙක්ට් කරගෙන විලේජ් ටේබල් එකේ ID එක මෙතනට අරගන්නවා. ඊට පස්සේ අපි බලනවා මිහින්තලේ ප්‍රදේශයට අයිති ID එක මොකක්ද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මිහින්තලේ ප්‍රදේශයට අදාළ ID එක අංක 4. ඉතින් ඒ අනුව මම මෙතනට අංක 4 දාගෙන හැන්ඩ් එකක් දාගන්නවා. ඊට පස්සේ අපිට ඕන කරන්නේ පයින් එන ළමයි. ඉතින් මම මෙතනදී ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් එක විදිහට ට්‍රාන්ස්පෝර්ට් ටේබල් එකේ ට්‍රාන්ස්පෝර්ට් ID එක අරගෙන ඒක සමාන කරනවා පයින් එන ළමයි අංක 2. එතනදී මම ඒ ID එක දෙනවා මෙතනට මෙන්න මේ විදිහට. දැන් අපි මේක එක්සිකියුට් කරලා බලමු. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මිහින්තලේ ප්‍රදේශයේ ඉඳලා පයින් පාසලට එන ළමයින්ගේ නම් මේ විදිහට අපි ටේබල් එකක් විදිහට අවුට්පුට් කරගත්තා. හරි. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ DBMS question series එකේ 10 වෙනි වීඩියෝ එක අපි ඉවර කරන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.